පහුගිය දවස්වල අපි ඊශ්‍රායලය පලස්තීනය ගැන විශේෂ වීඩියෝ එකක් දැම්මා. ඒ කතාවේදී අපි කිව්වා වගේම ඊශ්‍රායලය මේ වෙලාවේදී ඉරානයට පහර දෙන එක කලාපයට ලොකු ප්‍රශ්නයක්. ඔය වගේම ප්‍රශ්නයක් තවත් රටකට ඇති කරන්න බලාගෙන ඉන්නවා කියලා ඔයගොල්ලෝ දන්නවද? ඒ තමයි ලංකාව. නිකමටත් හිතන්නේ නැද්ද ලංකාවටත් මේ වගේ නොපෙනෙන ප්‍රශ්නයක් තියෙනවා කියලා? මොකද ලංකාව තියෙන ඉන්දියාවට ආසන්න. ලෝක බලවතුන්ට ඌමනා කරනවා. මේ වෙලාවේදී ලෝක බලවතුන්ට බටහිර බලවතුන්ට ඌමනා කරනවා ආසියාවේ තියෙන නැගීම වළක්වන්න. ඒ වළක්වන්න ඒගොල්ලන්ට කරන්න පුළුවන් හැමදේම කරනවා. චීනය වටන්න පුළුවන් හැමදේම මේ වෙලාවේ කරනවා. ඉන්දියාව අනාගතයේදී අභියෝගයක් වෙනවා කියලා දැනගෙන ඒක නවත්තන්න ඒගොල්ලෝ ගාව වැඩපිළිවෙලක් තියෙනවා ඒව බිඳවට්ටන්න. ඒක පියවරක් තමයි අපිව දෙකට කරන එක. අපි කියන්නේ මොකද්ද? මේ පුංචි රට ලංකාව දෙකට කිරීමේ ඌමනාව බටහිරයන්ට දැඩිව තියෙනවා. ඒ නිසා තමයි මේ බටහිරයෝ එක එක ක්‍රමවලින් ලංකාවේ තියෙන අනාගත රාජ්‍ය වෙන්න ඕන විදිය ගැන විවිධ මත පළ කරන්නේ. හොඳම උදාහරණය තමයි පහුගිය දවස්වල කැනඩාවේ කොටි ස්මාරකයක් නිර්මාණය කරනවා දෙමළ ජනතාව වෙනුවෙන් කියලා. ඒක ඇත්තටම දෙමළ ජනතාව වෙනුවෙන් නෙමෙයි. ඒක බටහිරයන්ට උමනාව තියෙනවා ලංකාව දෙකට කඩන්න. මොකද ලංකාව දෙකට කැඩුවට පස්සේ ඒක ඉන්දියාවටත් බලපාන. ඉන්දියාවේ ජාතීන් විශාල ප්‍රමාණයක විවිධත්වයක් තියෙන රටක්. ඒ විවිධත්වය ඇතුලේ ඒ රට දෙකට කරන්න පුළුවන් ක්‍රමය තමයි ජාතීන් අතර ભેද භින්නතා ඇති කරන එක. ලංකාව කැඩුවොත් ඉන්දියාවටත් ඒ ටිකම වෙනවා කියලා බටහිරයෝ දන්නවා. ඒ නිසා තමයි ලංකාව කඩලා දාන්න උත්සාහ කරන්නේ. ඉතින් කැනඩාව කරන්නේ එක මේ කණ්ඩායමකගේ ඌමනාවක් නෙමෙයි. ඒක සමස්ත බටහිරයන්ගේ ලොකු ඌමනාවක්. එතකොට අනාගතයේදී අනිවාර්යයෙන්ම මේ බටහිරයෝ සියලු දෙනාම එකතු වෙලා මේ හදන්නේ ආසියාවේ නැගීම වළක්වන්න. ඊශ්‍රායලය මේ වෙලාවේ කරන්නේ මොකද්ද? අන්න ඒ දේම අනාගතයේදී දකුණු ආසියාවෙන් අලුතෙන් රාජ්‍යයක් බිහි වුණොත් ඒගොල්ලෝ අපිට කරන්න බැරි නෑ.